Hello everyone. අද පොඩි මේ අන්බොක්සිං වීඩියෝ එකක් Starlink ලංකාව පළවෙනි වතාවට නෙමේ. හැබැයි after long time මමත් ලොකු ඉන්වෙස්ට්මන්ට් එකක් කරලා අපේ වැලස් මාකටිං එකට අරන් තියෙන්නේ. So මේක අන්බොක්ස් කරන්න මේ මාස දෙකක් විතර හිටියා. අන්බොක්සිං පාර්ට් එකයි ඊට පස්සේ තියෙන ඉන්ස්ටලේෂන් පාර්ට් එකයි මේ වීඩියෝ එකේ කම්ප්ලීට්ලි කවර් කරන්න යනවා. මම මේ වීඩියෝ එක සිංහලෙන් හදන්නේ ගොඩක් අය ඉන්නවා මේ ලංකාව කට්ටිය මේ ඉන්ස්ටෝලිං ප්‍රසෙස් එක දන්න තු මේ ඉන්න කටේ සොයාටත් එක්ස්පිරියන්ස් එකක් කරන්න තමයි හදන්න මේක මොකද අපිටත් එක්ස්පිරියන්ස් නෑ පොඩි මේ ඩිෆරන්ශේෂන් එකක් තියෙනවා ඊට පස්සේ මේ සයිඩ් එකේ තියෙනවා ඒකෙල්ලම මේක නම් ටිකක් යට එන්නේ හරි සුබ හරි දැන් යුනිට් එක බලන්න යන්නේ එච්චර දවස් වලට බලලා තියෙනවා වීඩියෝ වල දැන් බලන්න යන්නේ අපේම ප්‍රොඩක්ට් එක මෙන්න තියෙනවා බඩු ඒක තමයි Starlink ස්ටෑන්ඩඩ් කිට් එක ඒක මාර ලස්සනයි අතන අර සුදු පාට එකට එනම ලස්සනක් තියෙනවා නිතේ මෙතන ස්ටිකර් එකක් තියෙනවා මම හිතන්නේ ඔව් මොකක්ද තියෙනවා සුදු පාට මොකක්ද වයර් කෝඩ් එකයි Wi-Fi එක මම හිතන්නේ මේක මම හිතන්නේ පවර් සප්ලයි කියලා ඉතින් තියෙන්නේ පවර් කේබල් එක use manuals මේ කෝනස් වල ප්ලාස්ටික් හදලා දෙන්නේ හැබැයි මේ බොක්ස් එක පාට ස්ට්‍රෝං හරි අපි ඊළඟ මේ ස්ටේජ් එකට යමු කොහොමද ෆිට අවුට් කරන්නේ අදම ඉන්ඩෝට් මේ කොහොම හරි මට අද Starlink ඉන්ටර්නෙට් පාවිච්චි කරන්න වෙනවා so next process එක බලමු කේබල් එක බලමු මේක නම් දිග කේබල් එකක් ඊට පස්සේ තියෙන්නේ අපේ පවර් කේබල් එක පොඩි හැබැයි මාර කියුට් yes පවර් සප්ලයි පවර් සප්ලයි එක කනෙක්ට් කරා රවුටර් එකට යනවා ඉතින් මේක පවර් සප්ලයි ඊට පස්සේ රවුටර් එකට යනවා ඉතින් මේක ඇවිල්ලා මේ පවර් සප්ලයි එක and මේක ෆිට කරන එක අට ලේසි මං හිතුවේ කොම්ප්ලිකේටඩ් කියලා හැබැයි මේ පට්ට easy මෙතන තියෙන මේ පවර් මාක් එකක් ඒකට මං හිතන්නේ මේක එනවා ෆිට කරද්දි මාර ස්මූත් ලයින් එකක් තියෙනවා ඊට පස්සේ අපිට තියෙනවා අපි දිග කේබල් එක හිර කරන වෙලේ හරි මේ කියනවා මේකත් මාර ලස්සනයි මෙතන තමයි අපේ නෙට්වර්කින් කේබල් එක ගහන්නේ මේක පොඩි ගැජට් එකක් විදිහට තියෙනවා ඒකත් ලස්සනයි ඒක මාර ෆිට වෙනවා ඒක 100% ෆිට වෙනවා ඒක තමයි එනවා Wi-Fi router එක වෙන්නේ දැන් මේ ඔන් කරලා ඉවරයි මේ වයර්ස් ටිකක් ප්ලග් කරලා සෝ මේකෙන් මේ ඔන් වෙච්ච ගමන් මෙතන පොඩි ලයිට් එකක් පත් වෙනවා මේ හරිය අපේ ඊළඟ ජොබ් එක ඇවිල්ලා ලොකු වයර් එක එළියට ගෙනල්ලා සෙටප් කරන එකයි අපේ ඩිෂ් එකට හොඳ තැනක් බලලා ඒක සෙටප් කරන එක තමයි අපේ ඊළඟ වෙලේ අපි ගිහිල්ලා තැනක් හොයමු දැනට මේ මට ෆික්සඩ් තැනක් කියන්න බෑ වෙයි try කරලා බලමු හරි අපි ඉස්සරහ තියමු කියලා තමයි හිතුවේ. හැබැයි අපිට පොඩි අයිඩියා එකක් ආවා කොහොමද මේක ඉන්ටර්නෙට් සෙටප් වෙන්න පැය භාගයක් ඒ වගේ වෙලාවක් යනවා. සෝ අපි හිතුවේ මේ අපේ වහලවල තියනම හදමු කියලා. හැබැයි දැන් වහිනවා බෙස්ස ටිකක් නවත්තලා තියෙන්නේ. හැබැයි එසලාට කියලා බලමු කොහොමද මොකද වෙන්නේ කියලා. හරි අපි යමු මේ රෑ වෙලාවේ යනවා මේකට. යන්නේ. දැන් මේ අපි තන හොයනවා. මුලින්ම ඔතන තියෙනවා ඩයලොග් එක. ඔතන තියෙනවා ඩයලොග් එක. ඊට පස්සේ පල්ලෙහා තියෙනවා SLG එක. අන්තිමට තමයි තියෙන්නේ අපේ Starlink මෙතන තියෙන්නේ. මෙතන මේ හොයාගත්තා මොකද එමෙතනම වතුර වැසලාවට වතුර හිටිනවා. so අපි මේක ගන්න ටිකක් choice කරගත්තා. අයිත් එක මේ මෙතන ඉඳලා අර clear sky view එකකුත් තියෙනවා. දැන් තාම මේ අයිඩියා එක මාරු වුණා. යා එක මේ හරි ඔයාලගේ පැත්ත මේ වඳුර නැත්තම් මේ ගෙට ගහන්න මේ උමනාවක් නැහැ. උස්සගෙන ගියොත් ඉවරයි. ඔය ලක්ෂයයි එක නයිට් එකේ ක්ලොස්. සෝ ඒ ඉඳ ගෙට ගාලා තියෙන්නේ. දැන් අපි ගමු මේ වයර් එක. මෙන්න තියෙන වයර් එක. මේක ටිකක් ගත්තා.
හරි දැන් මේ වයි කනෙක්ෂන් එකක් ඉවරයි. මේ කනෙක්ෂන් එක කරලා ඉවරයි. මේක තමයි ෆයිනල් අවුට්පුට් එක. එල්ලා ඒක අපි මේ මෙතන ඉඳලා ස්කයි වීව් එක හොඳයි. මොකද දන්න හෙට උදේටම ඇවිල්ලා මේ වතුරක් ඇවිල්ලා කැඩුවොත් රිස්ක් එකක් තමයි. හැබැයි බලමු මොකද වෙන්නේ කියලා. දැන් අපි මේ ඇප් එක සෙටප් කරන්න යන්නේ. බලමු ස්ටාර්ට් ඇප් එකට ගියාම එනවා ස්ටාර්ට් සෙටප් කියලා. ඒකට ගියා. ඊට පස්සේ ස්ටෑන්ඩඩ් කිට් එක සිලෙක්ට් කරා. ඊට පස්සේ මේ check for obstruction කියලා එකක් තියෙනවා. I have clear view කියලා තියෙනවා. so කලින්ම අපි clear view එකනේ හැදුවේ. ඒ හින්දා අපි මේ I have clear view තියෙන option එකට යමු. ඊට පස්සේ මේ mount එකේ details ටිකක් ඉල්ලනවා. so ඊට පස්සේ continue with kickstand කියලා එකක් තියෙනවා. mount install කියලා එකක් තියෙනවා. මම අපි මේ kickstand එකේ යන්නේ. ඒ හින්දා kickstand එකේ එක යනවා. ඊට පස්සේ මේ plugin Starlink and router කියලා එකක් එනවා. අපි කලින් වීඩියෝ එක කරපු විදිහට Starlink එක install කරලා ඉවරයි. ඊට පස්සේ ගියා. ඊට පස්සේ Starlink paired successfully කියලා එකක් තියෙනවා. ඊට පස්සේ මේ Wi-Fi එක configure කරන්න කියනවා. හරි. ඊට පස්සේ network නමයි password එකයි අපිට තෝරන්න කියනවා. This is nice. password එක තෝරගත්තා. ඊට පස්සේ දැන් මේ settings ටිකක් apply වෙනවා. ගොඩක් දුරට Starlink එක setup කරපු ගමන් මේ internet එක slow කියලා ටික කිව්වා. මම ගොඩක් මේ community එකේ බැලුවා මේ slow කියලා කිව්වා. බලමු ඒක. ඊට පස්සේ මේ path එක 3කට පස්සේ speed වෙනවා කියලා කියනවා. so දැන් මේ වීඩියෝ range එක යන්නේ සාමාන්‍ය මේ අපි දැන් හදනවා මේ දැන් 6:55යි. හාමාට විතර මේ ඔක්කොම select කරලා දැන් මේ 6:55යි. so දැනුත් බලනවා අපි ස්පීඩ් එක. ඊට පස්සේ රැටත් මම අප්ඩේට් එකක් මේ ෂූට් කරනවා කොහොම ස්පීඩ් එක තියන්නේ කියලා. ඊට පස්සේ හෙට උදේමත් බලන්න පුළුවන් මේ කොහොම ස්පීඩ් එක තියන්නේ කියලා. ඊට පස්සේ තියෙන ලොකුම ප්‍රශ්න තමයි devices කීයද කනෙක්ට් කරන්න පුළුවන් කියලා. අපේ ඔෆිස් එකේ දැනට තියෙන 1 2 3 4 5 8 10ක් විතර devices තියෙනවා. ඒක අමතරව අපි ගෙවල් කට්ටියට දෙනවා මේ free wifi එක. wifi දැන්සල එකක් දෙන්න හදන්නේ. හරි දැන් setup වුණා. wifi එක connect කරා. හරි දැන් මේ software update එකක් කියලානවා. ඒකත් අපි අප්ඩේට් කරමු. පොඩි අප්ඩේට් එකක්. දැන් තියෙනවා මේ calculating orientation කියලා එකක් එනවා. තව එකක් එනවා software update, statistics, network එක devices කීයක් connect කරලා තියෙනවද කියලා බලන්න පුළුවන්. obstructions, alignment එක කියනවා. ඊට පස්සේ speed test එක තියෙනවා. settings අනම් මේවා ගොඩක් තියෙනවා. Starlink එක connect වුණා. මේ software update එක වෙලා දැන් මේ reboot වෙනවා බලමු. දැන් මේ error කියන්නේ මේ පොඩි notification එකක් ආවා Starlink about to reboot. Internet will be unavailable for few minutes කියලා. few minutes wait කරලා බලමු. හරි boot වෙනවා. mobile එකේ load වෙන ඉවර යන්නේ නැහැ. so එන්න අපි PC එකේ account එක හදමු කියලා ආවේ. personal business කියලා දෙයක් තියෙනවා. මට දැන් personal තමයි මේක යන්නේ නේ. හරි. දැන් තියෙනවා මේ choose service කියලා. ඒකට කලින් මේ address එක එල්ලනවා. දැන් මේ අපි location එක දුන්නා. ඊට පස්සේ එල්ලනවා plan එක. අපි යන්න හදන්නේ residential එකේ. ඊට පස්සේ අපි හිතුවේ roam එකට යමු කියලා. මම මේ අපිට residential එක ඇති. and then check out process එක. විතර ශ්‍රී ලංකා ID එක හරි residential plan residential light එක තමයි අපි යන්නේ දැන් 9200. හරි check out plan එක ගියා. නම දුන්නා. phone number එක card එක check කරගන්න ඕනේ. තියෙනවා visa card එක. visa card එක කියන්නේ මේ. හරි. error එක ආයේ payment එක try කරලා බලමු. නැත්නම් අපිට bank එක switch කරලා payment එක කරන්න තමයි තියෙන්නේ. ඔය මේ අර visa card එකේ ඔය මේ ප්‍රශ්නක් තිබ්බා කලින්. මේකෙන් නෙමෙයි අර හිම providers international payments කරද්දි මට මේ ප්‍රශ්නේ තිබ්බා. අපිට payment error එකක් ඇවිල්ලා තිබ්බා මෙච්චර වෙලාවේ අපි එක දේවල් කරලා බැලුවා. ඊට පස්සේ අන්තිමට තමයි දැක්කේ අපි location එක on කරලා තිබ්බේ නැහැ. so ඊට පස්සේ ඒක on කරාම app එකේම detect කරලා perfect location එක එයා ගන්නවා. ඊට පස්සේ අපිට තියෙන්නේ details ටිකක් fill කරන්න. එයාම මේ කලින්
ලොකේෂන් එක එව්වා අපි ලොකේෂන් ෆෝන් එක GPS ලොකේෂන් එක ඔන් කරාට පස්සේ ඒ ලොකේෂන් එක එවෙන ඒ දිගටම ගියා ඊට පස්සේ පේමන්ට් එකත් එරර් එක නැතුව ගියා ඊට පස්සේ පේමන්ට් එක ඉවර වෙලා දැන් තියන්නේ බැංක් එකක් කැපුවා ඊට පස්සේ ස්ටාර්ලින්ක් කෝඩ් කන්ෆර්ම් කියලා එල්ල තියෙන්නේ දැන් මේ පාස්වර්ඩ් එක සෙටප් කරන්න තමයි තියෙන්නේ මේ ස්ටාර්ලින්ක් ඇප් එකට හරි දැන් අපි පාස්වර්ඩ් එකත් සෙටප් කරලා ඉවරයි දැන් යමු ස්ටාර්ලින්ක් ඇප් එකට ගොඩක් දුරට දැන් කියන්නේ අපිට ඉන්ටර්නෙට් ස්පීඩ් එක බලන්නයි ඊට පස්සේ මට ඇත්තටම එන්න ඕනේ තිබ්බේ මේ වීඩියෝ එකේ කොහොමද අර පේමන්ට් ප්‍රොසෙස් එකේ තියෙන ප්‍රශ්න විසඳන්න ඕනේ වෙලා තිබ්බේ මේක තමයි දැන් ගොඩක් අයට තියෙන ප්‍රශ්නේ ඒකත් එක්ක ඉන්ටර්නෙට් ස්පීඩ් එක කොහොමද තියන්නේ ලයික් සෙටප් කරද්දි කොහොමද තියන්නේ ඊට පස්සේ ටික වෙලාවක් යූස් කරද්දි කොහොමද තියන්නේ කියලා ඒක ෆිගර් අවුට් කරන්න තමයි මේ වීඩියෝ එක අපි ෂූට් කරේ අනිත් ටික මේක අපිට අලුත් එක්ස්පීරියන්ස් එකක් හරි දැන් අපිට වෙන්නේ ස්ටාර්ලින්ක් එකේ එරර් එකක් කියලා තියෙන්නේ දැන් ඒක එරර් එකක් විතර එන්න තියෙන්නේ ස්ටාර්ලින්ක් මිස්අලයින්ඩ් කියලා ඇප් එකේ දැන් ප්‍රශ්නයක් පෙන්වනවා ස්ටාර්ලින්ක් මිස්අලයින්ඩ් කියලා හරි දැන් බලමු මේ ස්ටාර්ලින්ක් මිස්අලයින්ඩ් කියලා 39 වගේ පෙන්වනවා හරි ඒකට කලින් අපි මේ ඉන්ටර්නෙට් ස්පීඩ් එක චෙක් කරලා බලමු හරි අපි දැන් තමයි සෙටප් කරේ හැබැයි මගේ මොබයිල් එකට ඩවුන්ලෝඩ් ස්පීඩ් එක යනවා 120යි PC එකේ යනවා 20 හරි 30ක් විතර යනවා අප්ලෝඩ් ස්පීඩ් එක මට ඒ අප්ලෝඩ් ස්පීඩ් එක මේකෙන් පෙන්වන්නේ නැහැ කියලා දන්නේ නැහැ හැබැයි PC එකේ පෙන්නනවා ඩවුන්ලෝඩ් ස්පීඩ් එක 50යි අප්ලෝඩ් ස්පීඩ් එක 15යි මේක ඇවිල්ලා මේ ස්ටාර්ලින්ක් එකේ තියෙන ස්පීඩ් එක අපි ඔහොම ගිහිල්ලා බලමු මෙතන දැක්කොත් අර ඩයලොග් තියෙනවා SLT තියෙනවා ඕන දෙයක් තියෙනවා හරි ඊට පස්සේ ඩයලොග් එක චෙක් කරලා බලමු speed test.net ඩයලොග් එකේ 23ක් ඩවුන්ලෝඩ් ස්පීඩ් එක එල්ල එන්නේ අප්ලෝඩ් ස්පීඩ් එක මං හිතන විදිහට 4යි 5යි ඒ ගාන තමයි එන්නේ මං හිතන විදිහට හැබැයි බලමු එක නෑ 1 MB/s හරි එන්න නැත්තේ ඒක තමයි අපේ ඩයලොග් හරියට බලාගන්න මේක අවුට්ඩෝර් යුනිට් එකක් දාලා තියෙන්නේ හැබැයි මේක බලන්න ස්පීඩ් එක ඒ බලන්න මේ ඩවුන්ලෝඩ් ස්පීඩ් එක ඇවිල්ලා 20යි අප්ලෝඩ් ස්පීඩ් එක ඇවිල්ලා 1යි අනිත් එක තියන්නේ මොබිටෙල් එකේ අපි ගාව තියන්නේ ෆයිබර් ලයින් එක ෆයිබර් ලයින් එකේ තත්ත්වය මොනවද කියලා බලමු SLT මොබිටෙල් ගේ ස්පීඩ් එක බලන්න යන්නේ තාම කනෙක්ට් වෙන්නේ මොනවද කියලා දන්නවද ස්ටාර්ලින්ක් එක ඩයලොග් එක මොබිටෙල් එක තාම ලෝඩ් වෙන්නේ හරි අපිට ෆයිනල් රිසල්ට්ස් තියෙනවා දැන් මේක ඇවිල්ලා SLT මොබිටෙල් ෆයිබර් ලයින් එක මේක ඇවිල්ලා ඩවුන්ලෝඩ් ස්පීඩ් 31 MB/s එන්නේ අප්ලෝඩ් එක 42 MB/s එන්නේ so comparatively මට SLT මොබිටෙල් ලාගේ අප්ලෝඩ් ස්පීඩ් එක හොඳයි ඊට පස්සේ ඩයලොග් එක කියලා මේ කිසි තේරුමක් නැහැ අවුට්ඩෝර් යුනිට් එකක් ගහලා 20 MB/s තමයි අප්ලෝඩ් එක තියෙන්නේ ඩවුන්ලෝඩ් එක තියෙන්නේ අප්ලෝඩ් එක තියෙන්නේ 1.25 ඊට පස්සේ ස්ටාර්ලින්ක් එක දැන් තමයි සෙටප් කරලා තියෙන්නේ හැබැයි ඩවුන්ලෝඩ් එක ඇවිල්ලා 50ක් වෙනවා අප්ලෝඩ් එක 17ක් වෙනවා හරි දැනට අපිට ෆයිනල් රිසල්ට්ස් ටිකක් කියන්න බෑ හැබැයි අපිට කියන්න පුළුවන් වෙන්නේ හෙට කැලිබ්‍රේට් වෙලා මේකට මේවට ඕන දේවල් ටිකක් කනෙක්ට් වෙලා ඊට පස්සේ අන්තිමට අපිට රිසල්ට්ස් එකක් ගන්න පුළුවන් අනිත් එක ස්ටාර්ලින්ක් එකේ එරර් එකක් පෙන්නනවා අර මිස්අලයින් කියලා ඒකත් අපි ෂෝට් අවුට් කරන්න යන්නේ හෙට තමයි එහෙම වුණත් වීඩියෝ එක හෙට පටන් ගමු අද තුන්වැනි දවසේ දෙවැනි දවසේ මට වීඩියෝ එකක් කරන්න බැරි වුණා තුන්වැනි දවසේ මේ දැන් කම්පෙයාර් කරන්න යන්නේ ස්ටාර්ලින්ක් එකයි ඩයලොග්
අවුට්ඩෝ යුනිට් ගහපු Wi-Fi රවුටර් එකයි SLT ෆයිබර් ලයින් එක. මුලින් මේ අපි ටෙස්ට් කරමු Starlink එක කොහොමද කියලා. Starlink එක එවිල්ලා දැන් මං ටෙස්ට් කරන්නේ fast.com එකේ කලින් ටෙස්ට් කරේ මේ ඕකගේ දෙකේම රිසල්ට්ස් එක ටිකක් සේම් තමයි. හැබැයි මට ගොඩක් අය කිව්වා ෆාස්ට් එක හොඳයි කියලා. so මේකෙන් ටෙස්ට් කරනවා බලමු ස්පීඩ් එක. show more info. හරි තව දෙයක් තමයි මට Starlink app එකේ මට notification එකක් ඇවිල්ලා තිබ්බා මේ අර අපි දැන් යුනිට් එක තියලා තියෙන මේ සයිඩ් එක ටිකක් ඔබස්ට්‍රක්ෂන්ස් තියෙනවා කියලා. ඒකත් අපි චේන්ජ් කරන්න යන්නේ හද බලමු. හරි දැන් ඩවුන්ලෝඩ් ස්පීඩ් එක පෙන්නනවා 190 and අප්ලෝඩ් එක පෙන්නනවා 33යි. comparatively මට නම් මේක ඇති seriously and මං ස්විච් කරන්න යන්නේ. තව දෙයක් තමා මං SLT fiber 5G ගත්තේ 5G එක දැම් මේ කනෙක්ට් වෙනවා. හැබැයි ගොඩක් වෙලාවට ඒක කනෙක්ට් වෙන්නේ කියලා මට දන්න. එදා චෙක් කරේ 2.4G එකේ මං හිතන්නේ. දැන් ටෙස්ට් කරන්නේ නියරි 5G එකේ ඩවුන්ලෝඩ් එක වෙන්නේ 91යි and අප්ලෝඩ් එක ඇවිල්ලා 36ක් බලමු. මොකද මගේ 5G පැකේජ් එක ඇවිල්ලා 9000ට කිට්ටුයි. so හරියට මට පැකේජ් එක හරියට දන්න අමතක වුණා. so ඒ ගානට බලද්දි ඩවුන්ලෝඩ් ස්පීඩ් එක Starlink එකේ වැඩි. හැබැයි ෆස්ට් ටයිම් ඉන්වෙස්ට්මන්ට් එක ටිකක් වැඩි තමයි. හැබැයි ඒක කම්පෙයාර් කරද්දී ලොං ටයිම් බෙනිෆිට් එකක් තියෙනවා Starlink එක. හැබැයි මට 15000 පැකේජ් එකට යන්න බලන්න 200 Mbps ස්පීඩ් එකක් ගන්න පුළුවන් මං හිතන්නේ SLT fiber line එකේ. හරි දැන් අපි ටෙස්ට් කරන්නේ Dialog outdoor unit ගහපු Wi-Fi router එකේ ස්පීඩ් එක. මේක ටිකක් කියන්නේ කාලෙකින් පාවිච්චි කරා අවුරුද්දක් විතර පාවිච්චි කරා. හැබැයි මොකද ඔයා Wi-Fi router එකට යනවා නම් Dialog prepaid එකට යන්න. so එයාලා දෙන offers ටිකයි එයාලා දෙන මේ services ඒ කියන්නේ මට SLT එකට වඩා customer service එකම තියුනේ Dialog එකේ. දැන් ඒකත් කැත වෙලා තියෙන්නේ. හැබැයි අවුලක් නෑ. ඔයා මේ ඔයාට පොඩි බජට් එකක් තියෙනවා නම් 10000ක් තමයි තියන්නේ කියලා කිව්වොත් ඔයා මේ Dialog එකට යන්න පුළුවන් ප්‍රශ්න නැහැ. ඒකට ගිහිල්ලා මේ prepaid එක දාලා ඒකෙන් packages තියෙනවා. අපි සමහර වෙලාවට GB 400යි ඒ වගේ ගාණක් වියදම් කරනවා. ඒකත් මං හිතන්නේ Dialog එකේ data ඉවරයි. හැබැයි data ඉවර වුණාත් එහෙමයි ඒකෙන් upload speed එක මට දන්න විදියට 2MB 3MB තමයි එන්නේ. ගොඩක් දුරට download එකයි 15යි එන්නේ. so ඒකෙන් ඒ කියන්නේ ස්පීඩ් එක මදි. හැබැයි ඔයා ගොඩක් data පාවිච්චි කරනවා ඔයාට බජට් එක අඩුයි කියලා කිව්වොත් ඔයාට Dialog මං recommend කරනවා always. and හරි දැන් අපි ගිහිල්ලා බලමු මට ආපු error එක මොනවාද ඒකට අපි මොනවද කරන්න යන්නේ කියලා. අපි outdoor එකට ගිහිල්ලා බලමු. එදා මොකද රෑ වෙලාවේ අපි ටෙස්ට් හිර මේ ෆිට කරා. බලමු දැන් අපි අපේ Starlink unit එක තියලා තියෙන්නේ මෙතන. ඊට පස්සේ මෙතන තියෙනවා අපේ Dialog ලාගෙන් මේ mount එක. හරි දැන් ඇවිල්ලා අපිට කරන්න තියෙන්නේ මේක ටිකක් adjust කරන්න. මේක adjust කරන්න වෙන්නේ මං හිතන විදිහට මෙහෙම. මොකද අපිට මේ obstruction විදිහට record උනේ අරකයි. අනිත් එක මේකයි. මේකට විසඳුමක් ගන්න වෙනවා. දැන් ඇවිල්ලා අපිට clear sky view එකක් තියෙනවා මෙතන ඉඳලා බලද්දී. හරි මෙන්න තියෙනවා unit එක. දවස් දෙකක් මාර වැස්ස. හැබැයි වැස්ස වෙලාවටත් මට අපිට මේ ලොකු ප්‍රශ්නයක් දෙනුනේ නැහැ. මොකද අපි හිර කරපු දවසත් මාර වැස්ස. හැබැයි අපිට latency එකක් තියෙනවා. අපි YouTube එහෙම පාවිච්චි කරද්දී SLT fiber line වගේ අපිට smoothness එකක් ගන්න බැරි වුණා. හරි දැන් බලමු මේ Starlink එක හිට කරලා ඉවරයි. මං මේ vlogging series එක දිගටම කරන්න හදන්නේ. මොකද අපිට ගොඩක් changes වෙන්න යනවා. See you then.